ඔතින් කියල වැඩක් නෑ සුපින්වතුනි. ඉන්දු ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගේ ප්‍රථම ඉනිමේ ප්‍රථම පන්දුව යැවීම සඳහා රා කලගෙඩි සොලසක් බී මත්තු නාලාගිරි හස්තිරාජයාමෙන් චමින්ද වාස් වඩිනවා යකාගේ වැඩිල්ලක්. අනේ ඉතින් ක්ලේෆර්ඩ් විනිසුරු අසලට පැමිණිලා දුන්නෙන් පිටවුණු හී සැරයක් වැනි වේගවත් පන්දුවක් එල්ල කරනවා සචින්ට. අන්න එදා අර පන්දුවට සචින් තෙන්දුල්කාට ගහන්න පුළුවන්නද සුපින්වතුනි? නෑ සුපින්වතුනි. නේරක්ෂණා ගං යුරේ මෙහා යුරේ සිට එයා යුරට පැන්න කණ්ටක අශ්වයා වගේ කළු පන්දුව රැක ගන්නවා. කළු පන්දුව රැක ගන්නකොට රසල් ලෑනෝන් දෙදලා කියනවා කළු පන්දුව මට දෙන්න මන් දෙන්නම් චමින්ද වාස්ට කියලා. ආනෝල්ඩ්ගේ ඉල්ලීමට කළු පන්දුව ආනෝල්ට දෙනවා, ආනෝල්ඩ් චමින්දට දෙනවා. ඕතික් සුපින්වතුනි පෙරකිව් හස්තිරාජයාමෙන් චමින්ද වාස් වඩිනවා යකාගේ වැඩිල්ලක්. සචින් තෙන්ඩුල්කාට ගහන්න පුළුවන් වෙනවද සුපින්වතුනි? නෑ සුපින්වතුනි. ඔන්න එදා අර මහා අකුසල කර්මයට සචින් භාජනය වෙනවා. සුපින්වතුනි මොකද්ද ඒ අකුසල කර්මය? අහස් කුස දෙදරවාගෙන හෙන ගෙඩියක්සේ සචින්ගේ කඩුල්ල 3 අතකට විසී වෙනවා සුපින්වතුනි.